පිටිපස්සෙන් පේනවා කොටයක් උස්සන් යන අහිංසක දුප්පත් මිනිස්සු දෙන්නේ. මෙච්චර මේ සහන් ලබා දීලා තියෙද්දිත් ඇයි මේ තරම් දුක් විඳින්නේ? අපි ලොන්ඩරි ටී එකකින් ගිහිල්ලා අහලා බලමු. එන්න. ලොකුනේ අපි ලොන්ඩරි ටී එකකින් මෙච්චර මේ සහන් රටේ ලබා දීලා තියෙද්දි ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවේනි මහත්තයෝ දෛවේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ. මේ ලෝකේ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමන්ලා මේ දුක් විඳින්නේ. පරම මේ හැඩයට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙන්නේ. මාත් මේ හැටියට ඇඳන් ඉන්නේ දෛවේ ලියවිලා තියෙන හින්දා. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළදින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි. එතකොට අපි මේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන වල හොඳ සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමර වල ඒවා. එයාලා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන සහ එයාලගේ ලැබීම ඒ තමයි. එතකොට අවුලක් නැහැ කියන්නේ. එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ තොපි දුක් විඳින එකට. නෑනේ ඒක දෛවයේනේ. දෛවයේ තියෙන දේ නේ. I think ඔය තරහ ගන්නේ දෛවයේ කෑ. ඔය රෙව්වා නේද? ඒ දෛවයේ තමයි ඒක ලියවිලා තියෙනවා. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්ත බැලුවා නේද? දෛවයේ. බුදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවය යනවා. දෛවය මගෙන් කනේ පාරක් කන්න මුඩ තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දෛවයේ නෙවෙයි අයියේ මූ හිතලා වගේ. දෛවය